මේ දර්ශනය දිහා හොඳට බලන්න. කෝප්පය සම්පූර්ණයෙන්ම පිරීලා තියෙද්දිත් තව තවත් ඒකට තේවත් කරන්න ගියොත් මොකද වෙන්නේ? ඒ වක් කරන තේ එක බිඳුවක්වත් කෝප්පය ඇතුළට යන්නේ නැහැ. ඔක්කොම එළියට පිටාර ගලනවා. ඔබ දන්නවද? අපේ මනසත් හරියටම මෙන්න මේ තේ කෝප්පය වගේ. අපි මේ ජීවිතයේ අලුත් දේවල් ඉගෙන ගන්න, අලුත් සතුටක් හොයාගන්න කොච්චර උත්සාහ කළත් අපිට ඒක කරගන්න බැරියයි කියලා ඔබ කවදා හරි කල්පනා කරලා තියෙනවද? ඒකට උත්තරය තියෙනවා මෙන්න මේ අපූර්ව සෙන් කතාවේ. එක්තරා කාලයක ජපානයේ ජීවත් වුණ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් සෙන් ධර්මය ඉගෙන ගන්න කියලා හිතාගෙන සෙන් භික්ෂුවක් මුණ ගැහෙන්න යනවා. හැබැයි මේ මහාචාර්යවරයා භික්ෂුවට කතා කරන්නවත් ඉඩක් තියන්නේ නැහැ. තමන් දන්න දේවල් ගැනම දිගින් දිගටම කතා කර කර ඉන්නවා. සෙන් භික්ෂුව කිසිම දෙයක් නොකිය ඔහුට තේ කෝප්පයක් පිළිගන්වනවා. ඉන්පස්සේ මේ භික්ෂුව කෝප්පයට තේවත් කරන්න පටන් ගන්නවා. කෝප්පය පිරීලා මේස උඩ තේ හැලිලා තේ බිමටත් වැටෙනකම්ම භික්ෂුව එක දිගටම කෝප්පයට තේවත් කරනවා. මේක ඉවසගන්න බැරුව කලබල වුණු මහාචාර්යවරයා හයියෙන් කෑ ගහනවා. නවත්තන්න, කෝප්පය පිරීලා තවත් වත් කරන්න බැහැනේ කියලා. එතකොට භික්ෂුව hina වෙලා කියනවා, හරියටම හරි. ඔබත් මේ කෝප්පය වගේ. ඔබේ ඔළුව අදහස් වලින් පිරීලා ඉතිරිලා ගිහින්. ඔබ ඔබේ කෝප්පය හිස් කරගන්නා තුරු මට ඔබට අලුතින් කිසිවක්ම උගන්වන්න බැහැ කියලා. අපි ජීවත් වෙන්නෙත් මේ වගේ නේද? අපි හිතනවා අපි හැමදේම දන්නවා කියලා. මමත්වය කියන උඩඟුකමින් අපේ හිත පිරීලා. ඒ වගේම අතීතයේ සිද්ධ වුණු කනගාටුදායක දේවල්, කේන්තිය, වේදනාව මේ හැම දෙයකින්ම අපේ හිත පිරීලා. අලුත් අදහසකට, අලුත් සතුටකට එන්න අපේ හිතේ ඉඩක් නැති වෙලා. ඉතින් අලුත් දේවල් දකින්න, අලුතින් ජීවිතය විඳින්න නම් මුලින්ම ඔබට ළඟ තියෙන පරණ දේවල් අතහරින්න සිද්ධ වෙනවා. සිත නිදහස් කරගන්න, සැනසීම ළඟා කරගන්න මෙවැනි සංසුන් නිමේෂයන් සඳහා නිසල ආරණ්‍ය සමගින් රැඳී සිටින්න. ඔබට සාමකාමී යහපත් දිනයක් වේවා.